ආදරණීය දිනපොතට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් නැති කියලා මම හිතනවා. Dear Diary YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියලාත් මම ඔයාලට ආදරයෙන් මතක් කරනවා. ඉතින් මේ පෙරහිද ගතපු වීඩියෝ එකක් තමයි අද මම ඔයාලට බලන්න අරගෙන ආවේ. අපේ අලුතෙන්ම ගනිපු ට්‍රීවිල් එකේ කිලෝමීටර් 1000 සම්පූර්ණාට පස්සේ කරන පළවෙනි සර්විස් එක කරන්න තිබුණේ පෙරහිදා. ඉතින් අපිට ඒකට යන්න වෙලා තිබුණේ මාතරට. ඒ වගේම ඔයාලා දන්නවනේ ධර්ම යුද්ධය 2 ෆිල්ම් එක රිලීස් වුණා කියලා. ඉතින් ඔන්න ඔය ෆිල්ම් එක බලන්නයි ට්‍රීවිල් එක සර්විස් කරන්නයි අපි ඔය වැඩ දෙකටම ගියා මාතරට. ත්‍රීවිල් එක සර්විස් එකට බාර දීලා ඒ වැඩ කටයුතු ටික හස්බන්ඩ් කරලා එනකන් දැන් ඉතින් මම මේ එළියට වෙලා බලාගෙන ඉන්නවා. දැන් අපි ත්‍රීවිල් එක මෙතනට දීලා මාතරට යන්න ඕනේ බස් එකේ. ඉතින් දැන් බස් එකක් එනකන් තමයි මේ මඟ බලාගෙන ඉන්නේ. ඉතින් මේ කතාව ඔයාලට කිව්වොත් විශ්වාස කරයිද දන්නේ නැහැ. හැබැයි මේක ඇත්තම ඇත්තක්. අපි දෙන්න දැන් අඳුනගෙන අවුරුදු 9ක්. මැරි කරලා අවුරුදු 7ක්. ඉතින් මේ කාලය පුරාවටම අපි දෙන එකට බස් එකක යන පළවෙනි වතාව තමයි මේක. ඒ වගේම අපි දෙන්න ෆිල්ම් හෝල් එකක ෆිල්ම් එකක් බලන පළවෙනි වතාවත් මේක. ඒ නිසා මට නම් මේ දවස හරිම විශේෂයි. අපි ෆිල්ම් එක බලන්න ආවේ මාතර SK සිනමා එකට. ඉතින් මේ ෆිල්ම් එක රිලීස් වෙන්නේ කොයි කාලෙද කියලා අපි මඟ බලාගෙන තමයි හිටියේ. ඒ තරම් ආසාවෙන් තමයි හිටියේ ධර්ම යුද්ධය 2 ෆිල්ම් එක බලන්න. ඉතින් කොහොම හරි අපි ධර්ම යුද්ධය 1 ෆිල්ම් එකත් බලලා තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එකත් ආරම්භයේ ඉඳලා අවසානයේ තෙක්ම කම්මැලිකමක් නැතිව ආසාවෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක් කිව්වොත් මං හරි. ඉතින් ඔයාලා ධර්ම යුද්ධය 2 ෆිල්ම් එක තාම බැලුවේ නැත්නම් ගිහින් බලන්න කියලාත් මම ඔයාලට ආදරයෙන් මතක් කරනවා. ඔන්න ඔහම තමයි ඉතින් ධර්ම යුද්ධය 2 ෆිල්ම් එකත් බලලා අපි ආයෙත් මාතර ඉඳලා කබුරුගම්මුවට බස් එකේ ගිහින් එතනින් අපේ නිල රථයත් අරගෙන ආයෙත් ගෙදර ගියේ. ඉතින් හරි ලස්සන මතක එකතුණු ලස්සන දවසක් ওই විදිහට ගෙවිලා ඉවර වුණා. ඉතින් මේ වීඩියෝ එක පුරාවටම මාත් එක්ක රැඳිලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමින් ඉන්න. Dear Diary YouTube channel එක subscribe කරන්න කියලා මම ඔයාලට ආයෙත් ආදරයෙන් මතක් කරනවා.